අදින පරමාණු බල ශක්ති මණ්ඩලයේ විකට ක්‍රීඩාවල අද මේකට අමාත්‍යාංශය විදුලි බල අමාත්‍යාංශය සහ පරමාණු බල ශක්ති මණ්ඩලය සහ NDT ආයතන තුනක සහභාගීත්වයෙන් මේ ඉදිරිපත් කරන මේ ක්‍රීඩා තරගය අදින මේ තරගයේ පැමිණි සිටින පිරිස දැන් මේ පෙබත් පන්දුව දැමීමට සූදානම්ෙන් ඉන්නේ විදුලි බල අමාත්‍යාංශයේ තමයි පන්දුවට පහර දීමට සූදානම් හරි කියන්නේ චමින්ද ඔව් ආයි මේ කකුලක් බැරුවත් පෙබත් දැම්ම බෝල් කරනවා පරමාණු බල ශක්ති මණ්ඩලයේ B ටීම් එකේ ස්ටොප් කිරීමකට උත්සාහ දරන කෙසේම සාර්ථක වන්නේ නැහැ. ඉස්පාටේ පන්දුව රැකගෙන අවස්ථාවක් නොලැබුණු අවසරේ ඒකලමක සදා ප්‍රතිමාරු කරගත්තා පිටුරුම් දෙදෙනා. තවත් වයිඩ් පන්දුවක්. තවත් අතිරේක ලකුණක් එකතු වෙනවා විදුලි බල මණ්ඩල අමාත්‍යාංශ කණ්ඩායමේ ලකුණු පුවරුවට. තවත් දීර්ඝ පන්දු ගන්න අවස්ථාවේදී විදුලි ලකුණු කඩුලමුවා කිරීමේ වරද හසු කර ගැනීම සලාකසන තුන්වන පන්දුවාරයේ මේ අවස්ථාවේදී නිමවන පන්දුවා පන්දුවාර තුනක් අවසරදී ලකුණු 35යි තාමත් ආරම්භක පිළිකරමේ උඩරයයි ක්‍රීඩා පිටියේ ලකුණු රැස් කරගෙන සිටින්නේ ජයග්‍රහී ඉලක්කය ලකුණු 60ක් මේ වගේ ලකුණු 35ක් ලබාගෙන තිබෙනවා පන්දුවාර දෙකක් ඉදිරියේ තිබෙනවා මේ කීඩක රොටේට් වෙනවා වෙනවා ලකුණු 25ක් තව ලබාගත් විදුලි තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් විදුලි බල මණ්ඩල අමාත්‍යාංශ කණ්ඩායම විදුලි බල අමාත්‍යාංශ කණ්ඩායමේ ජයග්‍රහී ඉලක්කය ලකුණු 60ක් ඒ වගේ ලකුණු 35ක් ලබාගෙන තිබෙනවා තවත් පන්දුවාර දෙකක් කොහොමද ඉදිරියේ දෙන්නේ පන්දු 12ක් පෙබාට පසුව බෝලින් කරන්න දැන් පැමිණෙන්නේ ප්‍රභාෂණ පරමාණු බල ශක්ති දෙක තුලදී අවුරුදු දශකයක් සිට මේ තරගවලට සහභාගී වෙන ක්‍රීඩකයෙක් හොඳ ක්‍රීඩකයෙක් තමන්ගේ ලකුණු පුරුව ආරක්ෂා කර ගැනීමට සමත් වෙන්න අපි දැක බලා ගන්න අවස්ථාව සලසා ගනිමු. ව්‍යාසාවේදී හතර බඳුවාරයේ සදා තවත් නවක බඳුවාරේ පිටට තිබෙනවා. මේ අවස්ථාවේදී ප්‍රබලසුන පසුබිම් පන්දුවේ මොහොතේදී පායන සිටිනගේ පන්දුව වයිඩ් පන්දුවක ඉන්න සරුණු ලබන මේ මොහොතේදී ප්‍රධාන මිනිසුරු තුමන් යනුව 36 දක්වා වලකු සංඛ්‍යාව ඉහළගෙනවා. ඒ අතරේ එක ලකුණක් සමගම යාදට මේ මොහොතේ පන්දුවක් කියලා ලබනවා. නිසි පරිදි පන්දුව තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න හොඳ ඕවරයක් හොඳ කෙසේනමුත් උත්සාහ කරන්නේ බෝලර්ස් කෙනෙක් තමයි දශකයක් තිස්සේ ක්‍රීඩා කරන අපේ සහෝදරයෙක් එළියට ඇද දමන්නට තමයි උත්සාහ ගන්නේ විශාල පහරවල් එල්ල කරමින් පෙර පරිදිමය අවස්ථාවේදී පායන සැදීගේ පසු තවත් වයිඩ් පන්දුවක් එළියට සරුණුවන් කරන අවස්ථාවේ ප්‍රධාන මිනිසුන් පන්දුසි ඒ අතිරේක ලකුණු සමග ලෝක සංඛ්‍යාව 37 දක්වා ඉහළගෙනවා. ඒ ඔය තවත් වයිඩ් පන්දුවක් මේ මොහොතේදී ඔයලානේ පන්දුව වරන තමන්ගේ පන්දුවේ මේ අන්තය වෙනස් කරන ලබනවා රයිට් ආම් රවුන්ඩ් විකට් අංශයේ පන්දුවේ වරන මේ මොහොතේදී ඒ මොහොතේදී පිටිකරුවා අසාර්ථක වෙනවා. ඉතාමත් හොඳින් තවත් ලකුණු හතරක් ලබා ගන්නවා මේකින් වැරෙන් පහරක් එල්ල කරමින් එවනතර පාස් සමගම මොනම සංඛ්‍යාව 42 දක්වා ඉහළගෙනවා. ලකුණු 42යි ක්‍රියාත්මක වන්නේ හතරවන පන්දුවාරයේ එම පිළිතුරු ඉන්නේ තවත් ආරම්භ පිළිතුරු දෙදෙනා තමයි තවත් හොඳින් පන්දුවට පහර දෙමින් ක්‍රීඩා කරන්නේ.